අදත් ආටිස්ටික් වර්ක්ෂොප් YouTube channel එකට මම ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් දඟකාර හැඩකාර ඔයාගේ චූටි මැණිකට ලස්සන ඇඳුමක් නිර්මාණය කළ දෙමුද? ඔයා මම තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell button එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. අපි බලමු අපේ චූටි මැණිකේ ගවම මහ ගන්න මොනවාද ඕනි වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක LED ආරයකින් නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්තෙන්ම චූටි ගවුම් පොඩිත් තමයි නිර්මාණය කරන්න යන්නේ. ඔයාගේ බබාගේ සයිස් එක අනුව ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේක අවුරුදු 1ක් 2ක් අතර බබෙක්ට තමයි මම ඉස්සලම නිර්මාණය කරන විදිහ පෙන්වන්නේ. ඔයාලට ඉතින් මේක වෙනස්කම් කරලා නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාගේ බබාගේ අනුව. හරිද? ඔයාගේ බබාට අනුව නිර්මාණය කරගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේකේ මිමි හදාගන්නේ කියලා. ඉස්සලා මේ වගේ රෙදි කොටස් දෙකක් ගන්න ඕනි. ඒ කොටස් වල ප්‍රමාණයන් මම සඳහන් කරන්නම්කෝ. දිග ගත්තම අඟල් 15 මාරක් 15ක් වගේ තියෙන දිගති කොටසක් සහ පළල ගත්තම අඟල් 25ක් පළල රෙදි කොටසක් තමයි කපා ගන්න ඕනි. ඒ වගේ තවත් කොටසක් කපා ගන්න ඕනි. ඒ විදිහට රෙදි කොටස් දෙකක් මේ විදිහට අපිට කපා ගන්න පුළුවන්. හරිද? ඒ වගේ රෙදි කොටස් දෙකක් ඔයා කපා ගන්න ඕනි. ඊට පස්සේ බලමු අපිට තව ඕනි වෙනවා අඟල් 3ක්. අඟල් 3ක් විතර පළල තියෙන දිග අඟල් 10ක් විතර දිග. අඟල් 10ක් දිග පළල ගත්තම අඟල් 3ක් පළල රෙදි කොටස් දෙකක් තවත් ඕනි වෙනවා. හරිද? ඒ විදිහට රෙදි ආරයකින් ඇත්තම රෙදි ආරයකටත් අඩු ප්‍රමාණයකින් මේක නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට ඕනි වෙනවා අඟල් 12ක් විතර දිග අඟල් 12ක් 11 මාරක් වගේ දිග ඉලාස්ටික් කොටසක්. ඒ වගේ තවත් කොටසක් ඔයාලට ඕනි වෙනවා. හරිද? මේ වගේ ඉලාස්ටික් කොටස් දෙකක් අපිට ඕනි වෙනවා. අඟල් 12ක් දිගති. හරිද? ඔන්න ඔය ටිකෙන් තමයි අද අපි ලස්සන ගවුමක් නිර්මාණය කරගන්න යන්නේ ඔය චූටි මැණිකට. ඉතින් ඔයා හැඩ බලන්න හරි ආසයෙන් චූටි බබාලගේ. ඔයාට ඒ විදිහට අන්දලා හැඩ බලන්න පුළුවන්. හරි බලමු අපි මේ කොහොමද මහගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනි මේ රෙදි කොටසින් එකක් අරගෙන ඉවර වෙලා එක කොටසක් ගන්න. ඔයාගේ බබාට ඇඟට සැහැල්ලු රෙදි තෝරගන්න. ලස්සන වගේම ඇඟට සැහැල්ලු රෙදි කොටසක් තෝරගන්න. ඊට පස්සේ අඟල් 3ක් විතර මේ ඉහළ කෙළවරේ ඉඳලා ලකුණු කරන්න. අඟල් 3ක් විතර ඉහළ කෙළවරේ ඉඳලා ලකුණු කරන්න. අඟල් 3ක්. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අඟල් 3ක් ලකුණු කළා. මම මේක පැටික්නම් එකකින් ඇඳලා ඔයාලා චෝක් එකකින් ඇඳින්න මම පැහැදිලි වෙන්න තමයි මේ දේ කරන්නේ. හරිද? මෙන්න මේ විදිහට ඇඳ ගන්න. මේ විදිහටම අනිත් පළුවෙත් අඟල් 3ක් ලකුණු කරලා ඇඳ ගන්න ඕනේ. මේ විදිහටම අනිත් පළුවෙත්. හරිද? මේක ඇත්තෙම විනාඩි 10කින් විතර නිර්මාණය කරගන්න පුළුවන් ගවුම් පොඩිත්තක්. ඉතින් ඔයාලට පුළුවන් සරලව මේක නිර්මාණය කරලා ඔයාගේ මැණිකට අඳින්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දක්වන්න පුළුවන් ඔයාලට. හරි. මෙන්න මේ විදිහට රෙදි කොටස් දෙකේම අඟල් 3ක් ලකුණු කරගන්න ඕනි. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. හරිද? ඉස්සල්ලාම ඔයාලා මෙන්න මේ විදිහට පොඩි කාඩක් නැත්නම් භාගයක් වගේ නමලා මෙන්න මේ 3 ගාවට අපි ලකුණු කරගත්ත අඟල් 3ක් නේද? ඉහළ කෙළවරේ ඉඳලා ලකුණු කරගත්ත අඟල් 3ක්. ඒ 3 වෙනකන් අරගෙන මහ ගන්න තමයි තියෙන්නේ. ආධුනික කෙනෙක් නම් මේක මහ ගන්න ටිකක් අමාරුයි මේ හරියෙන් ඉස්සලා නමලා. ඒ නිසා ඉස්සලාම ඔයාලා මේ උඩ කොටස කාලක් වගේ අල්ලගෙන මහගෙන ඉන්න. අමාරු කෙනෙක් නම් මහගෙන ඉන්න. මෙන්න මේ විදිහට මහ ගන්න ඕනි. කාලක් නැත්නම් භාගයක් විදිහට තිබ්බත් කමක් නැහැ. මෙන්න මේ විදිහට මහගෙන යන්න ඕනි. මැෂින් එකේ සද්ද ඇහෙන්න පුළුවන්. එච්චර ගණන් ගන්න එපා ඔයාලා. මෙන්න මේ විදිහට මැහුවම ඔයාලට නමලා ඇත්තටම ලස්සන මහ ගන්න පුළුවන්. ආධුනික කෙනෙක්ට උනත් නිර්මාණය කරගන්න හරිම ලේසියි. අන්න ඒ විදිහට
උඩින් භාගයක් තියලා හරි කාලක් වගේ වෙන්න මහ ගන්න. හරිද? ඊට පස්සේ දැන් අපි ලකුණු කරගත්තු 3 තියෙනවනේ හරියට මේ විදිහට ලං කරලා තියාගෙන ඒ රේඛාව උඩ මහගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට මහ ගන්න. ඊට පස්සේ අනිත් පළුවත් අරගෙන ඔයා මේ විදිහටම මහ ගන්න ඕනේ. හරිද? අනිත් පළුවත් අරගෙන මේ විදිහටම මහ ගන්න. දැන් ඔයාලා මේ විදිහට අඟල් 3න් අපි මහ ගත්තානේ නේද? ඊට පස්සේ මේ මහගත්තු පැත්තේ ඉඳලා 3 කාලක් විතර උඩට වෙන්න මාක් කරගෙන ඉරක් ඇඳ ගන්න ඕනේ. 3 කාලක් විතර උඩට වෙන්න මාක් කරගත්තා. ඊට පස්සේ ඉරක් ඇඳගෙන දෙකේම මේ විදිහට ඉර ඇඳ ගන්න බලන්න. පස්සේ ඒ ඇඳගත්තු ඉර උඩින් නැවත වරක් මහන්න ඕනේ. ඒ ඇඳගත්තු ඉරින් මේ විදිහට මහගෙන යන්න ඕනේ ඔයාලා. අපි මේකට ඉලාස්ටික් එකක් පාස් කරන්න හදන්නේ. ඔයාලා ගත්තේ බාග් ඉලාස්ටික් එක ගන්නවා අඟල් 3 කාලක් විතර තව ටිකක් වැඩියෙන් තියලා ගන්න. මෙන්න මේ ආකාරයට මැදින් මහගෙන යන්න ඕනේ. ඒ විදිහටම අනිත් පළුවෙත් ඔයාලා මහන්න ඕනේ. ඒ විදිහටම ඔයාලා අනිත් පළුවෙත් මහ ගන්න ඕනේ. හරිද? හරි. ඒ විදිහටම ඔයාලා අනිත් පළුවෙත් මේ විදිහටම මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි ඉලාස්ටික් එකක් පාස් කරන්න තමයි හදන්නේ. ඔයාලා අර මං කිව්වේ අඟල් 12 ඉලාස්ටික් එකක් කපා ගන්න කියලා. ඒ ඉලාස්ටික් එක අරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට කටුවක් දාලා මේක අපිට පාස් කරගන්න පුළුවන් අර මහගත්තු 3 කාල ළඟින්. කෙළවරට වෙනකම් පාස් කරගන්න ඕනේ. හරි ලස්සනයි අනික හරි සරලයි මේ ඇඳුම් මෝස්තරේ. මේ හරියේදී ඔයාලා පොඩි මැස්මක් දාගන්න නැත්නම් ඉලාස්ටික් එක යන්න බලාවි. මෙන්න මේ විදිහට ඉලාස්ටික් එක අහු වෙන විදිහට මැස්මක් දාගන්න ඕනේ. නැත්නම් ආධුනික කෙනෙක් නම් මේක අනිවාර්යෙන් පනිනවා. ආයෙමත් දාන්න වෙනවා ඔයාලට. හරි. අන්න ওই විදිහට ඉලාස්ටික් එකෙන් මෙහා පැත්තට වෙන්න පොඩි මැස්මක් දාගන්න. ඊට පස්සේ පාස් කරගෙන කෙළවරටම යන්න. මෙන්න මේ විදිහට අපි ඉලාස්ටික් එක ඔන්න දාගත්තා. ඊට පස්සේ ඒ පැත්තත් මැෂින් එකෙන් මහ ගන්න ඕනේ. එන්න ඒ පැත්තත් මේ විදිහට අරගෙන ඔයාලා ඉදින් මහ ගන්න. නැත්නම් ඉලාස්ටික් එක ගැලවිලා යන්න බලයි ආයෙමත් ඇතුළට. මෙන්න මේ විදිහට ටැග් කරලා මහ ගන්න. හරි. අන්න ඔය විදිහට මෙන්න මේ ආකාරයෙන් අනිත් පළුවත් නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට සමානව රැල් ටික හදා ගන්න ඕනේ. ඇඳුමේ සමානව මේ රැල් ටික හදා ගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය විදිහට දැන් අනිත් පළුවත් ඔයාලා නිර්මාණය කරගන්නකෝ. හරි. දැන් අපි කොටස් දෙකම මේ විදිහට නිර්මාණය කරගත්තානේ නේද? ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මම අර අඟල් 3ක් පළල අඟල් 10ක් දිග කොටසක් ගන්න කිව්වා නේද? කොටස් දෙකක්. ඒ කොටස් දෙක කොහොමද මහගන්නේ කියලා බලමුකෝ. මෙන්න මේ ආකාරයට නමා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් අඟල් කාලක් හරි භාගයක් හරි තියෙන්න ඔයාලා මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේක අපි අනිත් පැත්ත හරව ගන්න ඕනි. මොකක් හරි පැන්සලක් හරි පෑනක් හරි ආධාර කරගෙන මේක අපිට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇතුළු කරගෙන අපිට මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. හරිම ලේසි. මේ විදිහට අනිත් පටි කොටසක් නිර්මාණය කරගන්න ඕනේ ඔයාලා. හරිද? මේ විදිහටම අනිත් පටි කොටසක් නිර්මාණය කරගන්න. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ
බලමු මේක අපි කොහොමද අන්තිමට අල්ලන්නේ කියලා. ඔයාලා මේ විදිහට හදාගත්ත කොටස් දෙකකින් එකක් අරගෙන ඉවර වෙලා. ඔයාලා මේ කෙළවරේ ඉඳලා දෙකමාරක් ලකුණු කරන්න ඕනේ. අත නිර්මාණය කරගන්න අපි එහෙමයි. අඟල් දෙකමාරක් ලකුණු කරගන්න මේ කෙළවරේ ඉඳලා. මෙන්න මේ විදිහට මාක් කරගන්න දෙපැත්තෙම දෙකමාරක්. ඊට පස්සේ අපි මේ මසාගත්තු පටි කොටස ගෙනල්ලා අපි මේ ගත්තු පටි කොටස අරගෙන ඉවර වෙලා ඒකේ මෙන්න මේ විදිහට කොටසක් නමන්න. මෙන්න මේ විදිහට පොඩි කොටසක් නමලා ඉවර වෙලා ලකුණු කළ ඉරක් ඇඳගත්තේ ඒකේ උඩින් දෙකමාර නැවත ලකුණු කරන්නේ ඒ මත තියලා තමයි මසා ගන්න ඕනේ. ඒ කොටස උඩ තියලා ඉවර වෙලා මසා ගන්න තමයි තියෙන්නේ. දෙකමාර ලකුණු කරපු තැනින් තියාගත්තා මසා ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අනිත් පැත්තේ පටි කොටසක් නිර්මාණය කරගන්න ඔයාලා. මෙන්න මේ විදිහටම අනිත් පැත්තේ පටි කොටසක් නිර්මාණය කරගන්න ඕනේ. අපි ඔන්න ඔය ආකාරයෙන් පටි කොටස් දෙකම සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අනිත් පළුවත් අරගෙන ඉවර වෙලා ඔයාලා ඒ විදිහටම අපි මුලින් සම්බන්ධ කරගත්තු ආකාරයටම දෙකපාරක් දෙපැත්තෙන් ලකුණු කරලා ඉවර වෙලා සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. අර විදිහටම පටි කොටස් දෙක මෙන්න මේ ආකාරයෙන් පොඩි කොටසක් නමලා ඉවර වෙලා දෙකමාරක් ලකුණු කරන්න. ඒ කොටස මේ විදිහට තියලා ඉවර වෙලා මසා ගන්න. මේ විදිහට අපි එහෙනම් දෙකමාරකට මෙහායින් පටි කොටස් ඔන්න දෙකම නිර්මාණය කරගත්තා. ඊට පස්සේ බලමු මොකද්ද කරන්න කියලා. මෙන්න මේ විදිහට අරගෙන ඉවර වෙලා මෙන්න මේ කෙළවරට තියලා ඉවර වෙලා හොඳ පිට ඇතුළේ පැත්තට වෙන්න තියලා ඔයාලා මේ අයිනින් මහගෙන යන්න තමයි ඕනේ. මේ විදිහට තියලා ඉවර වෙලා අඟල් භාගයක වගේ මැහුම් වාසියක් එන විදිහට මසාගෙන යන්න. හරිම සරලයි. මෙන්න මේ විදිහට ටැග් කරලා අවසන් කරගන්න. අන්න ඔය විදිහට ඊට පස්සේ මේ මසාගත්ත ආකාරයටම මේ පැත්තත් මහ ගන්න ඕනි ඔයාලා. හරිද? මේ පැත්තත් මහ ගන්න. මේ පැත්තත් ඒ භාගෙ තියලා මහ ගන්න ඕනි. අපි කරන්න ඕනි මේ යට වාටිය මහගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදිහට කාලක් වගේ නමලා ඉවර වෙලා ඊට පස්සේ නැවතත් ආයේ මේ විදිහට නමලා මහන්න. මුලින්ම ඔයාලට කාලා නමාගෙන මහගෙන ඉන්න පුළුවන් ආධුනික කෙනෙක් නම් ඊට පස්සේ ආයෙ නැවත වාරයක් නමලා මහ ගන්න පුළුවන්. ඔය විදිහට වටේට මොන්න මහලි වෙර වෙන්න අපි ළඟයි. හරිම ලස්සනට තියෙයි ගවුම. නොතේරෙන තැනක් තියෙනවා නම් ඇත්තෙන්ම අහගන්න කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි මේ විදිහට ඉවර කරන අපේ චූටි මැණිකේ ගවුම. ඔන්න ඔච්චර අපිට කරන්න තියෙන්නේ. හරි. මේකේ සයිස් ලොකු කළා ඔයාලා ලොකු බබාලට උනත් රැයට අඳින්න නයිට් ඩ්‍රෙස් එකක් විදියට උනත් කරලා දෙන්න පුළුවන්. හරිද? ඔන්න අපේ ඇඳුම කොහොමද කියලා බලන්නකෝ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ ලස්සන ගවුම් නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපේ චූටි මැණිකේ ගවුම නිර්මාණය වෙලා තියෙනවා. හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට. ඔයාලට ඉතින් මේක නයිට් ඩ්‍රෙස් එකක් විදිහට මානේ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට විනාඩි 10ක් වගේ කාලයක් තමයි මේක ඇත්තෙම යන්නේ. ඔයාලට මේ විදිහට try කරලා බලන්න පුළුවන්.
එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like එකක් comment එකක් දාගෙන යන්න පුළුවන්. මට දෙන support එකට හැමදාමත් ආදරේ. එහෙනම් ආයෙ පාඩමකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නා සුබ දවසක්.